Hi guys, welcome back to my YouTube channel. ඉතින් guys, අද මම ඔයාලව එක්කන් යනවා තවත් ලස්සන තැනකට. බලන් ඉන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ පල්ලියකට. ඒ පල්ලිය තියෙන්නේ සීදුවේ ලියනගේ මුල්ල කියන පැත්තක. මේ පහු කරගෙන යන්නේ කොළඹ කටුනායක හයිවේ එක. ඉතින් මේක පහු කරගෙන පොඩි දුරක් ගියාම තමයි මේ පල්ලිය තියෙන්නේ. දැන් නම් අපි පල්ලිය ගොඩක් කිට්ටුවටම ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට තමයි පල්ලියට යන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් බලමු ඇතුළට ගිහිල්ලා පල්ලිය කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මට මේ පල්ලිය මොකක්ද කියලා කියන්න බැරි වුණානේ. ගොඩක් අය නම් මේ තැනට ඇවිල්ලා ඇති. ඉතින් මේ තමයි කුරුළු කැලේ පල්ලිය. පල්ලියට ඇතුල් වෙනකොටම මේ වගේ ගේට්ටුවක් තියෙනවා. ඉතින් ඒකේ දාලා තියෙනවා පල්ලිය ඕපන් කරලා තියෙන්නේ උදේ 7 ඉඳන් හවස 7 වෙනකන් කියලා. එතකොට ඇතුළට යනකොට මේ වගේ ප්‍රතිමාවක් තියෙනවා. මේ තමයි මේ දේවස්ථානයේ කැප කරලා තියෙන ජූඩ් මුනින්ද්‍රයාගේ ප්‍රතිමාව. ඉතින් එතන ඉඳන් පොඩි දුරක් ඇවිදගෙන යනකොට මේ වගේ ලස්සන කලපුවක් තියෙනවා. මේකට කියන්නේ මීගමෝ කලපුව කියලා. ඉතින් තව චුට්ටක් දුර ඇවිදන් යනකොට තියෙනවා අපේ ජේසුස් වහන්සේගේ පිළිරුවක්. ඉතින් මේ පිළිරුවත් එක්ක මීගමෝ කලපුවයි හැමතැනම තියෙන ලස්සන ගස් කොළන් එක්ක ඒ වගේම කුරුල්ලොන්ගේ තියෙන කිචිපිරි නාදෙත් එක්ක මාරම සැනසීමක් තමයි තියෙන්නේ මෙතන. ඉතින් මෙතන හොයාගෙන එන්න හරිම ලේසි. Google Maps වලින් ඔයගොල්ලෝ කුරුළු කැලේ කියලා සර්ච් කරලා ආවොත් මෙතනට පහසුවෙන් එන්න පුළුවන්. අපි දෙන්න අද ආවා පල්ලියට. මේ තමයි ජූඩ් මුනින්ද්‍රයාට කැප කරලා තියෙන දේවස්ථානය. ඉතින් අපි මේ පැත්තේ ඇතුල් වෙනකොටම අපිට පේන view එක තමයි මේක. තව ටිකක් ඉස්සරහට ගියාම තමයි ඒ දේවස්ථානයේ ලස්සනටම පේන්නේ. මේ තමයි ඒ දේවස්ථානය. බලන්නකෝ අපි දැන් ආපු විදියත් එක්ක මේ වගේ ලස්සන පල්ලියක් මේ වගේ තැනක තියෙයි කියලා හිතන්න පුළුවන්ද? ඉතින් ඕගොල්ලෝ දන්නවද මේ පල්ලියටයි කුරුළු කැලේ පල්ලිය කියන්නේ කියලා? මේ පල්ලිය කියන්නේ තාමත් නිස්කලංක ප්‍රදේශයකනේ තියෙන්නේ. ගොඩාක්ම තියෙන ගස් වලින් වට වෙලා. ඉතින් කුරුල්ලොන්ගේ කිචිපිචි නාදය හැම තැනම මුළු දේවස්ථානයේ පුරාවටම ඇහෙන නිසා තමයි මෙතනට කුරුළු කැලේ පල්ලිය කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මේ පල්ලිය අවුරුදු 20ක් තිස්සේ හදලා තිබිලා නැහැ. කියන්නේ අවුරුදු 20කට කලින් පොඩි බංගු ප්‍රමාණයකින් පොඩි ඉඩක තමයි මේ පල්ලිය තිබිලා තියෙන්නේ. කියන්නේ පල්ලිය ගොඩාක් ගරා වැටලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ දේවස්ථානයේ හිටිය ෆාදර් කෙනෙක් මැදිහත් වෙලා මේ පල්ලිය ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා සෝෂල් මීඩියා වලට. ඉතින් මේ වීඩියෝ එක දැකලා තමයි අවුරුදු 20කට පස්සේ මේ පල්ලිය හදලා තියෙන්නේ. පල්ලිය ඇතුළට ගිහිල්ලා දන ගහලා යාඥා කරන්නත් අමතක කරේ නෑ මම. මේ පල්ලිය 2002 දී තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ 2002 දී අර මම කලින් කිව්ව විදියට තාමත් පොඩි ප්‍රදේශයක ගරා වැටිච්ච දේවස්ථානයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට අවුරුදු 20කට පස්සේ තමයි මේ දේවස්ථානය ආයි හදන්න පටන් අරන් තියෙන්නේ අපේ ඒ ෆාදර්ගේ මැදිහත් වීමෙන්. ඉතින් 2025 තමයි මේ දේවස්ථානය ආයි විවෘත කරලා තියෙන්නේ. ඒ විවෘත කරන උත්සවයට අපේ මෙල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් තමයි පැමිණලා තියෙන්නේ. ඉතින් අපි පල්ලියෙන් එළියට ඇවිල්ලා තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා. එතකොට
මේ වගේ තමයි view එක තියෙන්නේ. ඒ හැම තැනකම වගේ එක එක සාන්තුවරුන්ගේ පිළිම තියලා තියෙනවා. ඉතින් මේ දිගටම තියෙන්නේ ඒවා මේ වගේ පාලම් දාලා ඒවයින් තව තැන් තැන් වලට යන්න තියෙනවා. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්නකෝ මොනවද තව තියෙන්නේ කියලා මේ පල්ලිය වටේ බලන්න. මේ පල්ලිය නම් මාරම ලස්සනයි ගයිස්. තනිකර හැමතැනම තියෙන කොළ පාට. ඉතින් මේ ගස් කොළන් අස්සෙන් යනකොට මාර සීතලක් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්නකෝ අනිවාර්යෙන් මේ පල්ලිය කොච්චර ලස්සන පල්ලියක්ද කියලා. අර පාලම් වගේ දාලා තිබ්බ තැන් මතකයි නේද? අන්න ඒ පාලම් වලින් තමයි මේ වගේ තැන් වලට එන්න තියෙන්නේ. ඉතින් මම මුලින් පෙන්නුවේ ශුද්ධෝ ජොසේතුමාගේ පිළිමයක්. මේ තියෙන්නේ ශුද්ධෝ අන්තෝනි මුනිඳුරයාගේ පිළිමයක්. දැන් අපි යමුද ශුද්ධෝ සෙබස්තියාන් මුනිඳුරයාගේ පිළිමය බලන්න. බලන්නකො මේ වගේ නිස්කලංක පල්ලියක් ඔයගොල්ලෝ මීට කලින් දැකලා තියෙනවද කියලා. අපි ආවා පල්ලියට දැන් අපි පල්ලිය හැමතැනම ඇවිද තමයි ඉන්නේ. ඒක තැන්වල එක එක ලස්සන දේවල් තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන්න හිතුවා. මේ තියෙන ශුද්ධෝ පවුලේ ප්‍රතිමාවක්. පල්ලියෙන් එළියට ආපුවම මේ වගේ කලපුවේ වීව් එකක් තියෙනවා. ඉතින් එන බැතිමතුන්ට ඒ කලපුව පැත්තට යන්න පොඩි පාලමක් වගේ එකකුත් හදලා තියෙනවා. ඒතනත් ඉතින් හරිම ලස්සනයි. මේ තියෙන්නේ අනිත් පල්ලිය. එන්නකො මාත් එක්ක ඒ පල්ලියත් බලන්න. ඉතින් මේ විදිහට තමයි පල්ලිය ඇතුළට යන්න තියෙන්නේ. ඇතුළට ගියාම මේ වගේ ලස්සන view එකක් තියෙනවා. මේ ස්ථානයේ මරියතුමියගේ ප්‍රතිමාවක්, ඒ වගේම ශුද්ධ ජූඩ් මුනිඳුරයාගේ ප්‍රතිමාවක් සහ ජේසුස් වහන්සේ වඩාගෙන ඉන්න ජොසේතුමාගේ ප්‍රතිමාවකුත් තියෙනවා. පල්ලේ වොස්රූම් එහෙමත් තියෙනවා. ඒවත් හොඳයි.
මෙතන තමයි අර පාලමක් දාලා තිබ්බේ කලපුවට. අන්නේ පාලම ගාව ඉඳන් ගත්ත වීඩියෝ එකක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. බලවලක් තියෙන බෝඩ් එකක් එකපාර 10 දිනකට ඇතුල් වෙන්නේ. කණ්ඩායම් යන්නේ. Indala yang. Harga jaket sekarang gimana? Balandu kau ni, makin apa? Kalau tak payah kada muna din dia. Tak puluhan dia ni, udah kau ini. Nama ini? එහෙනම් guys මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක බලන් ඉඳපු ඕගොල්ලෝ ඔක්කොටම ගොඩක් thank you. තවත් මේ වගේ ලස්සන වැදගත් අලුත් වීඩියෝ එකක් අරගෙන ළඟදිම එන්නම්. subscribe කරලා නැති අය මාව අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් bye.